එදිරිදා ජීවිතයේදී අපි පාවිච්චි කරන පොලිතින් නුරය ඊළඟට වතුර බෝතල් ඊළඟට උපලාවන්‍ය ඇස්තුම් ද්‍රව්‍ය විතරක් නෙමෙයි. ඔයාලගේ නිවසේ භාවිතා කරන ජලනල පද්ධතියේ තියෙන PVC පවා හදලා තියෙන්නේ ප්ලාස්ටික් කියන අමුද්‍රව්‍යයෙන්. ඉතින් ඇත්තටම මොනවද මේ ප්ලාස්ටික් කියලා කියන්නේ? ප්ලාස්ටික් කියන්නේ කෘත්‍රිමව හෝ අර්ධ සංශ්ලේෂී ලෙස නිපදවන බහු අවයවිකයකට. මොකද්ද මේ බහු අවයවිකයක් කියන්නේ? ඒ කියන්නේ කිසියම් මූලික අණු රාශියක් නැවත නැවතත් පුනරාවර්තී ලෙස බන්ධන මගින් සම්බන්ධ වීමෙන් සෑදෙන දිගු දාම සහිත අණුවකට. එහෙම කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. මෙහෙම හිතන්නකෝ. ඔන්න දැන් අපිට රිජ් ෆෝම් බෝල කිහිපයක් තියෙනවා. ඔයා මේ රිජ් ෆෝම් බෝල කිහිපය ටූත්පික් පාවිච්චි කරලා මේ රිජ් ෆෝම් බෝල කිහිපය එකින් එකට අමුණනවා. ඉතින් අන්න එකින් එකට එහෙම අමුණලා හැදෙන ව්‍යුහයට අපිට කියන්න පුළුවන් බහු අවයවිකයක් කියලා. ඉතින් සරලව මේ උදාහරණය මම පැහැදිලි කරේ. අන්න ඒ බහු අවයවිකය කියන විශාල අණුව හදන්න දායකුණ එක රිජ් ෆෝම් බෝලයකට අපි කියනවා ඒකාවයවිකය කියලා. ඉතින් ඒකාවයවික දෙකක් එකිනෙක බැඳෙන්නේ හැම විටම බන්ධනයකින්. ඔන්න ඕකට තමයි බහු අවයවික කියලා කියන්නේ. A-level රසායන විද්‍යාව විෂය නිර්දේශයේ 14 වෙනි පාඩමේදී අපි බහු අවයවික ගැන වැඩිදුරටත් සාකච්ඡා කරනවා. අපි ආයෙත් ප්ලාස්ටික් පැත්තට යමුකෝ. ඉතින් ප්ලාස්ටික් කියන්නේ මිනිසාට එදිනෙදා ජීවිතේ නැතුවම බැරි දෙයක් වුණාට පරිසරයට සහ ඒ විසන අනිකුත් සත්තුන්ට නම් ප්ලාස්ටික් කියන්නේ තාමත් හානිකර දෙයක්. මම මෙහෙම කියන්නේ පරිශයකින් විසින් ගණන් බලලා තියෙනවා වර්ෂ 2050 වෙද්දී සාගරයේ ඉන්න මත්ස්‍ය ප්‍රමාණයටත් වඩා සාගරය තුල තියෙන්න පුළුවන් ප්ලාස්ටික් ප්‍රමාණය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ නිසාමයි අපි ප්ලාස්ටික් නිෂ්පාදනය විශේෂයෙන් පොලිතින් නුර, වතුර බෝතල් වගේ දේවල් භාවිතයෙන් පසු නැවත නිසි ලෙස ක්‍රමවත්ව ප්‍රතිචක්‍රීකරණය කළ හැකියාවරින් බැහැර කළ යුතුයි. ඉතින් ඊළඟ පාර පොලිතින් බෑග් එකක් ඔය අතර ගනිමු. මතක තියාගන්න. මේක ඇතුලේ තියෙන්නේ කෙමිස්ට්‍රි. මම මේ දාලා තියෙන රූපරාමුව බලන්නකො. එතකොට ප්ලාස්ටික් කියන්නේ කොච්චර විවිධත්වයක් තියෙන සංයෝගයක්ද කියන එක ගැන ඔයාට අවබෝධයක් ලබා ගන්න පුළුවන්.